යාළුවනේ අද මම ගෙනාවේ පිස්සු හැදෙන අප්ඩේට් එකක්. කලින් අපි Gemini පාවිච්චි කළේ සින්දු වලට ලිරික්ස් ලියන්න විතරයිනේ. හැබැයි දැන් Geminiට පුළුවන් තප්පර 30ක සම්පූර්ණ සින්දුවක් එක්කම හදන්න. ඔව් ඔයාලා ඇහුවා හරි. දැන් අපට වෙනම මියුසික් සොෆ්ට්වෙයාර් ඕනේ නැහැ. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මුලින්ම ඔයාගේ Gemini එකට යන්න. දැන් ඔයාලට පේනවා ඇති මෙතන අලුතින් create music කියලා ඔප්ෂන් එකක් ඇවිත් තියෙනවා. නැත්නම් සරල ප්‍රොම්ප්ට් එකක් දීලා හදා ගන්නත් පුළුවන්. අපි දැන් බලමු මේකට ප්‍රොම්ප්ට් එකක් දෙන විදිය. මම මේ වගේ පුංචි ලිරික්ස් එකක් ලබා දෙනවා මෙතනට. ඔයාලත් බලලා කැමති පද පේලි ටිකක් මෙතනට ලබා දෙන්න. මම මේ විදියට ලිරික්ස් ටික දීලා මෙන්න මෙතන ෆාස්ට් කියන එක thinking කියන mood එකට දාලා send කරනවා. තප්පර කිහිපයක් ගත වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් loading lyrics කියලා මෙතනින් music එක create වෙන ගමන් තියෙන්නේ අපේ. බලන්න තප්පර කිහිපයක් යන්නේ Gemini අපට audio track එකක් හදලා දෙනවා විතරක් නෙමෙයි ඒකට ගැලපෙන album art එකකුත් නිර්මාණය කරනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි Google ගේ lyrics tree කියන මොඩල් එක පාවිච්චි කරන එක. මේකෙන් හදන සින්දු ගොඩක්ම quality. දැන් අපි මේක play කරලා බලමු. වැහි පොද වැටෙනා මේ හැන්දෑවේ හිත මගේ තනිවී පාවියාවී සීතල සුළඟේ මතකය රැඳුනා තනිකම හදවත ගැම් බලන්න ඒකේ තාලය සහ වොයිස් එක කොච්චර නැචරල්ද කියලා. තප්පර 30ක් වුණාට මේක YouTube short එකකට TikTok එකකට පාවිච්චි කරන්න කියාපු බාණ්ඩේ. තව එක සුපිරි වැඩක් තියෙනවා. ඔයාට පුළුවන් ඕනම පින්තූරයක් අප්ලෝඩ් කරලා මේ පින්තූරයට ගැලපෙන සින්දුවක් හදන්න කියලා කියන්න. මම මගේ මේ ලස්සන සන්සෙට් එකක් තියෙන පින්තූරය අප්ලෝඩ් කරලා බලනවා මොන වගේ එකක් එයිද කියලා. හරි දැන් අපි මේකත් ප්ලේ කරලා බලමු මොන වගේ අවුට්පුට් එකක් ලැබෙයිද කියලා අපිට. රන්වන් හිරු බැස යන වේලේ සයුරේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි අප්ලෝඩ් කරපු ඉමේජ් එක යූස් කරලා ලස්සන සින්දුවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ඉමේජ් එකත් භාවිතා කරලා. ඉතින් යාළුවනේ Gemini ගේ මේ අලුත් අප්ඩේට් එක ගැන ඔයාලා මොකද හිතෙන්නේ? මේක Suno AI එකත් එක්ක ලොකු තරගයක් දෙයි කියලා මට හිතෙනවා. සුවිශේෂම දේ තමයි YouTube කරන අයට copyright නැති music හදා ගන්න මේක පට්ටම ලේසි. ඔයාලත් මේක try කරලා බලලා ඔයාලා හදපු සින්දු ගැන පල්ලෙහා comment එක section එකේ comment එකක් දාන්න. එහෙනම් තවත් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් හම්බෙමු.